මං හිතන්නේ කැලුම් මලු ජීවිතේ පටන් අරන් ඇති. කැලුම් කෝෂලීව මැරි කරන්න පොරොන්දු වෙලාද කියලා මට දැනගන්න ලැබෙනවා නේද? මොකද ඒ කතාව තේරුම? නෑ. රෙජි අයියා ඇවිල්ලා එහෙම කතාවක් කිව්වා. ඒක එහෙනම් මේ අසනීපෙට හේතුව. මං කෝෂලිගේ තාත්තට කතා කරා සුනන්දයි. එයා තමයි මේ පත්තරේ දැන්වීම දාලා තියෙන්නේ. ඇයි යා කැලුම් හොයන්නේ? එතන මොකක් හරි හේතුවක් තියෙන්න ඕන නේද? අපි ඒක කෙලින්ම කෝසලිගෙන් අහලා දැනගමු. හා? ඔයා කෙලින්ම කතා කරන්න කෝසලිට. එහෙම කතා කරන්න වට අයිතියක් තියෙනවනේ. කැලුම් කෝෂලීව මැරි කරන්න පොරොන්දු වෙලා තියෙනවා නම් මං තවත් දුක් වෙලා වැඩක් නැහැ සුනන්දයි. ඉතින් ඔයාවම හිත දුක් වෙවි ලෙඩ වෙවි ඉන්නවට වැඩිය ඒක අහලා දැනගන්න එක හොඳයිනේ. ඇයි කල් ගන්න? ඉක්මනට තීරණයක් ගන්න. කෝචලිගේ ටෙලිෆෝන් නම්බර එක වගේ තියෙනවද? ඉතින් එන කතා කරමු. මම එළියට නම කතා කරා. පරක්කුනේ නෑ රත්තරන් හරි මහත්තයෝ. පොඩි මහත්තයා මම තමුස ගැන විශ්වාස කරලයි තමුසට මේ වැඩේ මම බාර දුන්නා. තමුසේ විශ්වාසය කැඩුවොත් මට සිද්ධ වෙනවා තමුස ගැන තීරණයක් ගන්න. රත්තරන් හරි මහත්තයට මං ගැන කවුරු හරි මොනවා හරි කිව්වද? කොහෙද ඔය මෙච්චරලා මක බෑ උනේ? අතරෙන් හරි මහත්තයා මම පරක්කුද? දන්නේ නැද්ද ඉතින් සල්ලි අරගෙන ගෙදර ගියාම ගෑණිගේ තියෙන වැඩ ඈ ගෙදරට ඕන බඩු මුට්ටු ඔක්කොම මං කඩේකට ගිහිල්ලා ගෙනත් දැම්මා. කෑම ඉව්වා. ගේ අස්පස් කරා. රෙදි හේදුවා. එතකොට මොකටද ඔය ගෑණියෙක් අනන්ත අප්‍රමාණ හිම හිතිලා තියෙනවා. මොනවා කරන්නේ? මං ඉතින් ලබාවපන් හැටිනේ මහත්තයෝ. ගෑණි කියන දෙයක් නෙකරුවොත් ඉවරයි. ඉවරටම ඉවරයි. අනේක මහත්තයෝ ගෑණි මට වඩා වයසයිනේ. වයසට ගරු කරලා ගෑණි කියන ඕනම දෙයක් මං කරනවා. ඉතින් ඊට පස්සේ මට ඔය අනම්මනම් වලින් වැඩක් නැහැ. මට කියනවා තමුසේ ගෙදර නොගෙහින් මේ මිනිහා බලා ගන්නවද? ඈ? ඔව් පුළුවන්. මට පුළුවන්. ඔව්. එමනම් අපි වෙන තැනකට මෑන්ව ගෙනියනවා දැම්මම. යනවා. ඊට තමුසේ ක්ලාස් වෙනවා. वो तुमसे දැන් කල්පනා
යනවා. මේ ලෑස්ති වෙනවා. මහත්තයා මේ දැම්මම යන්න ඕන. ඔව්. දැම්මම යන්න ඕන. මෙතන මිනිහව තියාගන්න බෑ ඉසි. මෙතන මිනිහා හිටියොත් අපි ඔක්කොම අමාරු වෙනවා. අනිත් එක මෙතන මිනිහා එළියටම එන්න හදන්නේ. හා? අනිත් එක මේ මෙතන පාරට ළඟයිනේ. අපි කවුරුන් නැති තැනකට මෑන් වරගෙන යමු. යන්න. ඉල මෑන් ලෑස්ති කරගන්න.